ඔයාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ටැක්ස් ගෙවන්න කියලා පේමන්ට් ස්ලිප් එකක් ආව නේද? එහෙනම් මේ ස්ලිප් එක ආපු ගොඩක් දෙනෙක්ට තිබ්බ ගැටලු කීපයක් තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහපු කාරණාව තමයි කොහොමද මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එකක් ආවේ කියන එක. ඉතින් විශේෂයෙන් මෙතනදී කියන්න ඕනේ මේ ස්ලිප් එක එනවා කියලා කියන්නේ ඔයාට දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් එහෙම නැත්නම් ටින් නම්බර් එකක් ඉෂුව වෙලා තියෙනවා. ඒ වගේම ආදායම් බදු කියන බදු වර්ගය සඳහා ඔයාව ලියාපදිංචි වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් ඔයාට ආපු පේමන්ට් ස්ලිප් එකේ IIT කියලා සඳහන් වෙනවා නම් ඔයා ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් සඳහා ලියාපදිංචි තැනත් එක්ක කියන එක තමයි ඔය පේමන්ට් ස්ලිප් එකේ අදහස් වෙන්නේ. ඉතින් සමහරක් විට ඔයා නොදැනුවත්වම මේ ස්ලිප් එක ඔයාට ආවේ එහෙම නැත්නම් ඔයා නොදැනුවත්වම ඔයාට කොහොමද ටැක්ස් ෆයිල් එක ඕපන් වුනේ කියන එක ගොඩක් දෙනෙක් අහපු කාරණාවක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවත් ඇති දැනට තියෙන බදු නීතියේ හැටියට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙක් නම් අනිවාර්යෙන් ටින් නම්බර් එකක් එහෙම නැත්නම් බදු ලිපි ගොනුවක් ටැක්ස් ෆයිල් එකක් මේ වෙද්දි තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ඕපන් වෙලා නැති නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ මූලාශ්‍රයන්ගෙන් ලබාගත් තොරතුරු මත ලියාපදිංචි නොවු තැනැත්තන් සඳහා මේ ටැක්ස් ෆයිල් එක ඕපන් කරලා එහෙම නැත්නම් ටින් එක ඉෂුව කරලා ආදායම් බදු සඳහා ලියාපදිංචි කරලා තියෙනවා. ඉතින් එතනදී ඒක පදනම් කරගත්තේ සමහරක් විට ඔයාගේ නමට වාහනයක් තිබ්බ නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ නමට බැංකුවල ඩිපොසිට් තියෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ නමට ව්‍යාපාරයක් ලියාපදිංචි වෙලා තියෙනවා වගේ විවිධ මූලාශ්‍රයන්ගෙන් ලබාගත් තොරතුරු මත තමයි ඔය ටැක්ස් ෆයිල් එක ඕපන් වෙලා IIT එහෙම නැත්නම් ආදායම් බදු සඳහාත් ඔයා ලියාපදිංචි කරලා තියෙන්නේ. එහෙනම් මං හිතනවා ඇයි මේ ස්ලිප් එක ආවේ මොකටද කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති. ගොඩක් දෙනෙක් තවත් අහපු කාරණාවක් තමයි මේ ස්ලිප් එක එනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ටැක්ස් පේ කරන්න ඕනේද කියන එක. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ ඉන්න පුරවැසියන්ට ඒ වගේම දැනට ලංකාවේ පදිංචි නැතත් විදේශගත වෙලා ඉන්න පුරවැසියන්ට ඒ කියන්නේ සිටිසන්ලට වාර්ෂිකව තියෙනවා බදු නිදහස් ආදායම් සීමාවක්. ඒක 2024 25 බදු වර්ෂයට අදාළව ලක්ෂ 12යි. ඉතින් මේ බදු නිදහස් ආදායම් සීමාව ඉක්මවා ගිහිල්ලා ඔයාට ආදායම් තියෙනවා නම් පමණයි ඔයා ආදායම් බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඉතින් දැනටමත් ඔයා ලංකාවේ පුරවැසියෙක් ඒ වගේම ලංකාවේ පදිංචි කෙනෙක් නම් ලංකාවේ ඔයාට තියෙන සියලු ආදායම් මූලාශ්‍රය කියන්නේ ඔයා රැකියාවක් කරනවා නම් එතනින් එන සැලරි එක ඒ වගේම ඔයාට බැංකුවල පොලී තියෙනවා නම් එතනින් එන දල පොලී ආදායම ඒ වගේම ඔයාට වෙනත් ව්‍යාපාර කරනවා නම් ඒ ව්‍යාපාර වලින් ලැබෙන ව්‍යාපාර ලාභය ඔය වගේ සියලු මූලාශ්‍රයන්ගෙන් ආදායම් ප්‍රභවයන්ගෙන් එන ආදායම ලක්ෂ 12 ඉක්මවා ගිහිල්ලා නම් තමයි 2024 25 බදු වර්ෂයට අදාළව ඔයා ආදායම් බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා ඔයාට ආදායමක් නැත්තම් ස්ලිප් එක ආවත් බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි විශේෂයෙන් කියන්න ඕනේ කාරණාව. ඉතින් තවත් ගොඩක් දෙනෙක් අහපු තවත් වැදගත් දෙයක් තමයි මේ බදු නිදහස් ආදායම් සීමාව ළඟදී අයවැයෙන් ලක්ෂ 18ක් කරා නේද? එහෙමනම් ලක්ෂ 18ට වඩා වැඩි නම් නේද අපි බදු ගෙවන්න ඕනේ. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ ටැක්ස් ෆ්‍රී allowance එක එහෙම නැත්නම් බදු නිදහස් ආදායම් සීමාව 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා තමයි ලක්ෂ 18 දක්වා ඉන්ඩිවිජුවල්ස්ලා එහෙම නැත්නම් පුද්ගලයින්ගේ වැඩි කරේ. එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල්ලගේ ටැක්ස් ෆ්‍රී allowance එක 2025 4/1 ඉඳලා තමයි ලක්ෂ 18 දක්වා වැඩි කරේ. ඒ අනුව ඔයාට ආපු ස්ලිප් එකේ තියෙන්නේ පීරියඩ් කෝඩ් එක 24 25 බිඳුව නම් එතනින් අදහස් වෙන්නේ මේ ස්ලිප් එක අදාළ වෙන්නේ 2024 25 බදු වර්ෂයට. ඉතින් 24 25 බදු වර්ෂයට බදු නිදහස් ආදායම් සීමාව ලක්ෂ 18 නෙවෙයි ලක්ෂ 12යි. ඒ අනුව 24 25 බදු වර්ෂයේ ඔයාගේ තක්සේරු කරපු ආදායම සියලු මූලාශ්‍රයන්ගෙන් තක්සේරු කරපු ආදායම ඇසෙසබල් ඉන්කම් එක ලක්ෂ 12ට වඩා වැඩි නම් බදු ගෙවීමක් කළ යුතුයි. එතනදී
තවදුරටත් සහන වගේක් තියෙනවා බදු නිදා සීමාවට අමතරව සෝලා සහ ඊට පස්සේ රෙන්ට් ඉන්කම් වගේ දේවල් තියෙනවා නම් එතනදී සහන තියෙනවා. ඒවත් අඩු වෙලා ලක්ෂ 12 ඉක්මවන නම් තමයි එහෙම නැත්නම් බද්දට යටත් ආදායමක් තියෙනවා නම් තමයි ඔයා බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනදී බදු නීතියේ හැටියට ගණනය කිරීමක් කරන්න ඕනේ. ඒ ගණනය කරලා ඔයා බදු ගෙවන්න තරම් ආදායමක් තියෙනවා නම් පමණයි 24 25 බදු වර්ෂයට අදාළව බදු ගෙවන්න ඕනේ. තවත් ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි මේ පේමන්ට් ස්ලිප් එකේ ගෙවන්න ඕනේ බද්ද සඳහන් නෑ නේද කියන එක. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔය පේමන්ට් ස්ලිප් එක ඇවිල්ලා තියෙන්නේ 2024 25 බදු වර්ෂයට අදාළව ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස්. එහෙම නැත්නම් ටැක්ස් ටයිප් එක IIT කියලා තියෙනවා කියන්නේ ඔය ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් පුද්ගල ආදායම් බදු වලට අදාළ ගෙවීමේ ස්ලිප් එකක්. ඒ වගේම ඕකේ තියෙනවා පේමන්ට් කැටගරි එක S කියලා සඳහන් වෙලා ඇති. S කියන එකෙන් අදහස් වෙන්නේ self assessment කියන එක. ඒ කියන්නේ ඔයාගේ බද්ද ඔයා විසින් තක්සේරු කරලා ගෙවීම සඳහා නිකුත් කරපු පේමන්ට් ස්ලිප් එකක් ඕක. ඉතින් එතනදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙවිය යුතු බද්ද ඔය ස්ලිප් එකේ සඳහන් කරන්නේ. ඉතින් එතනදී ඔයා කරන්න ඕන ඔයාගේ ආදායම් ප්‍රභවයන් අනුව බදු නීතියේ හැටියට ඒ අදාළ බදු අනුපාත ඇප්ලයි කරලා බද්ද ගණනය කරලා බද්දක් එනවා නම් ගෙවිය යුතු බද්දක් එනවා නම් ඔයා විසින් තක්සේරු කරලා ඒ ගෙවිය යුතු බද්ද ගෙවන්න තමයි ওই ස්ලිප් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව ගෙවිය යුතු බද්ද කීයද කියන එක ඔය ස්ලිප් එකේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි අපි දැනට ජොබ් එකක් කරනවා ඒ කම්පැනි එකෙන් සැලරි එක ගෙවද්දී ටැක්ස් එකක් කපලා ගෙවනවා. ඒ අනුව අපි තවදුරටත් ටැක්ස් එකක් ගෙවන්න ඕනේද? ඉතින් එතනදී කියන්න ඕනේ කාරණාව තමයි 2024 25 බදු වර්ෂයට අදාළව ඔයාගේ මන්ත්ලි සැලරි එක ලක්ෂයේ පැනලා තිබුණා නම් ඔයාගේ කම්පැනි එක එහෙම නැත්නම් එම්ප්ලොයර් ඒ අදාළ බදු නීති රීති වලට අනුව ඔයාගේ ඉන්කම් එකෙන් ඔයාට ගෙවන සැලරි එකෙන් ටැක්ස් එකක් එහෙම නැත්නම් අපි කියනවා ඇපිට් එහෙම නැත්නම් ඔයා දන්න භාෂාවෙන් පේයි ටැක්ස් එකක් ඩිඩක්ට් කරලා තියෙනවා. ඒ අනුව පේයි ටැක්ස් කැපිලා තියෙනවා නම් ඒ සැලරි එකට නැවත බදු ගෙවීමක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. නියමිත පරිදි කම්පැනි එක ටැක්ස් එක ඩිඩක්ට් කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඔයාට තවදුරටත් බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ වෙනත් මූලාශ්‍රයන්ගෙන් ඔයාට ඉන්කම් තියෙනවා නම් පමණයි. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට කම්පැනි එකෙන් ලැබෙන සැලරි එකට අමතරව බැංකුවල ඩිපොසිට් හරහා ඔයාට එනවා නම් ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් ඒ ආදායමුත් එකතු කරලා තක්සේරු කරපු ආදායමට බදු අනුපාත ඇප්ලයි කරලා බද්ද ගණනය කරාට පස්සේ බද්දක් එන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන එකම ආදායම් මූලාශ්‍රය සැලරි එක පමණක් නම් ඒ අනුව කම්පැනි එක නියමිත පරිදි ඇපිට් එක එහෙම නැත්නම් පේයි ටැක්ස් එක ඩිඩක්ට් කරලා නම් නැවත තවදුරටත් බදු ගෙවීමක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ටැක්ස් පේමන්ට් ස්ලිප් එක ආවත් ඔයාට වෙන කිසිම මූලාශ්‍රයකින් ආදායමක් නැත්නම් කම්පැනි එක ටැක්ස් එක හරියට කපලා තියෙනවා නම් එතනදී ඔයාට ওই ස්ලිප් එක ආවත් බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මම හිතනවා පැහැදිලි කම්පැනි එකෙන් ටැක්ස් එක කැපුවත් මේ ස්ලිප් එක ආවට ටැක්ස් එකක් ගෙවන්න ඕනේද නැද්ද කියන එක දැන් ඔයාට ක්ලියර් ඇති කියලා. ඊට පස්සේ තවත් ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි මේ ටැක්ස් පේමන්ට් ස්ලිප් එක විශ්‍රාමික එහෙම නැත්නම් සීනියර් සිටිසන්ස්ලටත් ගිහින් තියෙනවා. ඒ අනුව ඒගොල්ලොන්ට ලැබෙන්නේ ගොඩක් වෙලාවට රජයේ සේවකයෝ නම් විශ්‍රාම වැටුපක් හම්බෙනවා. ඒ අනුව මේ බදු ගෙවිය යුතු ආදායමක් තියනවද නැද්ද කියලා තීරණය කරද්දී එහෙම නැත්නම් 24 25 බදු වර්ෂයේ ටැක්ස් එකක් පේ කළ යුතුයිද නැද්ද කියලා තීරණය කරද්දී ආදායම ලක්ෂ 12ට වඩා වැඩිද නැද්ද කියලා බලන්න ඕනේ. එතනදී මේ ගවර්න්මන්ට් පෙන්ෂන් එකෙන් එහෙම නැත්නම් විශ්‍රාම වැටුපත් සලකා බලන්න ඕනේද කියන එක. ඉතින් එතනදී කියන්න ඕනේ ගවර්න්මන්ට් එම්ප්ලොයිස්ලාට හම්බෙන පෙන්ෂන් එක විශ්‍රාම වැටුප බද්දෙන් නිදහස් වෙනවා. ඒ අනුව 24 25 බදු වර්ෂයේදී ඔයාට පෙන්ෂන් එකක් ගවර්න්මන්ට් පෙන්ෂන් එකක් විශ්‍රාම වැටුපක් ලැබිලා නම් එතනදී ඔයාගේ ආදායම ලක්ෂ 12ට වඩා වැඩිද අඩුද කියලා තීරණය කරද්දී
මේ විශ්‍රාම වැටුප සලකා බැලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විශ්‍රාම වැටුප ආදායම් බද්දෙන් නිදහස් නිසා. එතකොට තවත් කට්ටිය ආපු කාරණාවක් තමයි අපි දැනට බිස්නස් එකක් කරනවා. ඒ අනුව ඒ බිස්නස් එක ඉන්ඩිවිජුවල් එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්නේ. එතනදී බද්දක් ගෙවන්න ඕනද නැද්ද කියලා බලද්දී සලකා බලන්න ඕනේ ඒ බිස්නස් එකේ විකුණුම එහෙම නැත්නම් සේල් එකද එහෙම නැත්නම් ප්‍රොෆිට් එකද කියන එක. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ මම කලින් කිව්වා 24 25 බදු වර්ෂයට අදාළව යම් ඉන්ඩිවිජුවල් කෙනෙක් එහෙම නැත්නම් පුද්ගලයෙක් බදු ගෙවන්න ඕනේ ආදායම ලක්ෂ 12ට වඩා වැඩි නම් පමණයි. එතනදී ලක්ෂ 12 සීමාව පැනලාද නැද්ද කියලා බලද්දී ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් එතනදී ව්‍යාපාරයේ සලකා බලන්න ඕනේ විකුණුම් වටිනාකම නෙවෙයි ඒ ව්‍යාපාරයේ ලාභය. එහෙම නැත්නම් ප්‍රොෆිට් එක. හැබැයි එතනදී ප්‍රොෆිට් එක ගණනය කරන්න ඕනේ දේශීය ආදායම් බදු පනතේ තියෙන ප්‍රතිපාදන වලට අනුව. වෙනත් විදිහකින් කිව්වොත් ව්‍යාපාරයේ ආදායම එහෙම නැත්නම් සේල් එක ජෙනරේට් කරන්න අදාළව දරපු වියදම් පමණක් අඩු කරලා ඒ අදාළ බදු නීති රීති වලට අනුව ගණනය කරපු ලාභය තමයි මෙතනදී ලක්ෂ 12 සීමාව බලද්දී සලකා බලන්න ඕනේ. එතනදී ඔයා ඒ බිස්නස් එකට අමතරව වෙනත් ආදායම් තියෙනවා නම් උදාහරණයක් විදිහට බැංකු පොලියක් එහෙම තියෙනවා නම් ඒ බිස්නස් එකේ ලාභයට බැංකු පොලි ආදායමත් දල පොලියත් එකතු කරලා ඒ මුළු ආදායම ලක්ෂ 12ට වඩා වැඩිද අඩුද කියලා තමයි බලන්න ඕනේ. ඒ අනුව වැඩි නම් තමයි බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට පැහැදිලි ඇති බිස්නස් එකක් කරද්දී ඔයා සලකා බලන්න ඕනේ බදු නීතියේ හැටියට ගණනය කරපු ලාභය මිස සේල් වැලියු එක නෙවෙයි කියන එක. ඉතින් ඒ අනුව ඔයාගේ ආදායම් බද්ද ගණනය කිරීමේදී නිවැරදිව ව්‍යාපාරයේ ලාභය බදු ගණනය කිරීමේදී සලකා බලන්න ඕනේ. ඒ වගේම තවත් අය අහපු කාරණාවක් තමයි විශේෂයෙන් මේ බැංකුවල තියෙන FD එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු වලට ලැබෙන පොලිය ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා 24 25 බදු වර්ෂයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුව බැංකු විසින් ඔයගොල්ලන්ට පොලිය ගෙවද්දි 100%ක රඳවා ගැනීමේ බද්දක් එහෙම නැත්නම් විත්හෝල්ඩින් ටැක්ස් එකක් කපලා තමයි ඔයගොල්ලන්ට පොලිය ගෙවලා තියෙන්නේ. ඒ අනුව දැනටමත් බැංකු පොලියට රඳවා ගැනීමේ බදු කපලා තියෙන නිසා බදු ගෙවිය යුතු සීමාව ඔයාගේ ඉක්මවා ගිහිල්ලාද නැද්ද බලද්දී එහෙම නැත්නම් ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් තියනවද නැද්ද කියලා තීරණය කරද්දී බැංකු පොලිය සලකා බලන්න ඕනේ නෑ නේද කියන එක. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ බැංකුව විසින් ඔයාගේ තැන්පතු මත අඩු කරනු ලබන රඳවා ගැනීමේ බද්ද අපි කියන එක අවසාන බද්දක් නෙවෙයි, ෆයිනල් ටැක්ස් එකක් නෙවෙයි. ඒ අනුව බැංකුවෙන් ලැබිච්ච පොලි ආදායමට අදාළව දල පොලිය, ඒ කියන්නේ රඳවා ගැනීමේ බදු අඩු කිරීමට පෙර පොලි ආදායම ඔයාගේ අවුරුද්දේ ආදායමක් විදියට ආදායම් බදු ගණනය කිරීමේදී සලකා බැලිය යුතුයි. උදාහරණයක් විදියට කිව්වොත් ඔයාට රුපියල් 100ක් ඔයා පොලි ආදායම උපයලා තියෙනවා. හැබැයි ඔයාට ලැබිලා තියෙන රුපියල් 95යි. ඒ අනුව දල පොලිය වෙන්නේ රුපියල් 100 මිස 95 නෙවෙයි. ඒ අනුව ඔයාගේ ආදායම් බදු ගණනය කිරීමේදී ඔයාගේ අනිත් ආදායම් මූලාශ්‍රයන්ට බැංකුවේ පොලි මත බැංකුවේ තැන්පතු මත ලැබිච්ච දල පොලි ආදායම එහෙම නැත්නම් අර මම කලින් කියපු උදාහරණය හැටියට රුපියල් 100 ඔයාගේ ආදායමක් විදියට සලකා බලලා ඒ අනුව ඔයාගේ අවුරුද්දේ මුළු ආදායම තක්සේරු කිරීමට gross interest income එක එහෙම නැත්නම් දල පොලි ආදායම සලකා බැලිය යුතුයි. ඒ අනුව තමයි ආදායම් බදු ගණනය කිරීමේදී මේ පොලිය සලකා බැලිය යුතු වන්නේ. එතනදී විවිධ බදු නිදහස් පොලි ආදායම් තියෙනවා. උදාහරණයක් විදියට විදේශ මුදලින් එහෙම නැත්නම් foreign currency වලින් තියෙනවා නම් ඩිපොසිට් ඒවට හම්බෙන ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකට නිදහස් වීම තියෙනවා. ඉතින් ඒවා හැර අනිත් බද්දට යටත් වෙන පොලි ආදායම් තමයි මෙතනදී ඔය කියන විදිහට දල පොලිය ලෙස ඔයාගේ ආදායමට එකතු කරලා බලන්න ඕනේ. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි අපිට ආදායම තියෙනවා. හැබැයි ඒ ආදායමෙන් අපි බැංකුවලට ලීසින් වාරික ගෙවනවා, හවුසින් ලෝන් වාරික ගෙවනවා, ඊට අමතරව ළමයින්ගේ এডুকেෂන් වෙනුවෙන් වියදම් කරනවා. ඒ ටික වියදම් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ නෑ ගාණක්. ඒ අනුව අපි බදු ගෙවන්න තරම් ආදායමක් අපිට නෑ කියන එක. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ
ඔයා ව්‍යාපාරයක් නම් කරන්න ඒ ව්‍යාපාරයට ගත්ත ලෝන් තියෙනවා නම් එතනදී ඒ ලෝන් සඳහා ගෙවපු පොලිය ඉන්ට්‍රස්ට් එක අඩු කරන්න පුළුවන්. හැබැයි වාරික අඩු කරන්න හම්බෙන්නේ නැහැ. වාරික වටිනාකම ඇතුලේ තියෙන පොලිය ඉන්ට්‍රස්ට් පෝෂන් එක විතරයි අඩු කරන්න හම්බෙන්නේ. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඔයාගේ පර්සනල් යූස් එකට ලීසින් අරන් තියෙනවා නම් ලීසින් වාරික අඩු කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අනිකුත් ඔයාගේ ඩොමෙස්ටික් එක්ස්පෙන්ඩිචර්ස් එහෙම නැත්නම් ඔයාගේ දිනෙදා ජීවත් වීමේදී දරන වියදම් ඔයාගේ බද්දෙන් අඩු කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා තමයි අර ලක්ෂ 12ක් දක්වා බදු නිදහස් ආදායම් සීමාවක් දීලා තියෙන්නේ. ඉතින් ඒ ලක්ෂ 12ට අමතරව ඔයාගේ පර්සනල් එක්ස්පෙන්සස් බද්දෙන් අඩු කරන්න අවස්ථාවක් නැහැ බදු නීතියේ හැටියට. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි ඇති. කොහොමද ඒ වගේ දේවල් අඩු කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. ඊට පස්සේ තවත් ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් තමයි අපි දැනට රට ඉන්නේ. එතකොට අපි ඒ රට ජොබ් එකක් කරලා උපයන ආදායමට බදු ගෙවන්න ඕනේද කියන එක. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ ස්ලිප් එක ඇවිල්ලා තියෙන්නේ 2024-25 බදු වර්ෂයට අදාළව. එතනදී ඔයා බලන්න ඕනේ බදු නීතියේ හැටියට ඔයා අපි කියනවා වාසික පුද්ගලයෙක්ද නැද්ද කියන එක. ඒ කියන්නේ ඔයා රෙසිඩන්ට් පර්සන් කෙනෙක්ද නන් රෙසිඩන්ට්ද කියන එක තීරණය කළ යුතුයි ඔයාගේ බදු වගකීම තීරණය කරද්දී. එතකොට අපි හිතමුකෝ 24-25 බදු වර්ෂයට අදාළව ඔයා ලංකාවේ ඉඳලම නැත්තම් අපි ඔයාව සලකන්නේ බදු නීතියේ හැටියට ඔයාව සලකන්නේ පුරවැසියෙක් වුණත් බදු නීතියේ හැටියට ඔයා නන් රෙසිඩන්ට් කෙනෙක් නිර්වාසික තැනැත්තෙක් විදිහට තමයි සලකන්නේ. එතකොට නන් රෙසිඩන්ට් කෙනෙක් ලංකාවෙන් earn කරන ඉන්කම් එකට විතරයි බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඒ අනුව ඔයා රට ගිහිල්ලා එතන කරන ජොබ් එකකින් එන ආදායමට බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔයාට ලංකාවේ ඉන්කම් එකක් තියෙනවා නම් ලංකාවේ ඔයා බිස්නස් එකක් කරනවා නම් ඔයාට ඉන්වෙස්ට්මන්ට් මේ ෆික්ස් ඩිපොසිට් වගේ තියෙනවා නම් ඒ වගේ දේවල් වලට බැංකුව පොලියට අදාළව රඳවා ගැනීමේ බදු කපනවා. ඊට අමතරව ඔයාගේ ව්‍යාපාර ඊට පස්සේ වෙනත් ආයෝජන ආදායම් තියෙනවා නම් ඒවට බදු ගෙවීමක් අවශ්‍ය වෙනවා. ඒ ඇරෙන්න ෆොරින් ජොබ් එකක් කරලා ඔයා හොයන ආදායමට බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා නන් රෙසිඩන්ට් කෙනෙක් නම්. හැබැයි ඔයා ලංකාවේ පුරවැසියෙක් වගේම ඔයා 24-25 බදු වර්ෂයට ඔයා වාසික තැනැත්තෙක් එහෙම නැත්නම් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් විදිහට සලකා බැලෙනවා නම් තීරණය වෙනවා නම් එතනදී ඔයාගේ ලංකාවේ ඉන්කම් එකට වගේම පිටරට earn කරන ඉන්කම් එකටත් ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බද්දක් ගෙවීමට යටත් වෙන්න පුළුවන්. එතනදී ඔයාගේ රටින් පිටරට ඉන්කම් එකේදී ගෙවපු ටැක්ස් එක මේදී අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ රටවල් අතර තියෙන බදු නීති රීති වලට අනුව. එහෙම නැත්නම් අපි කියනවා ෆොරින් ටැක්ස් ක්‍රෙඩිට් වලට ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා. එතනදී මේ රටවල් අතර තියෙන ටැක්ස් ඇග්‍රීමන්ට් එහෙම නැත්නම් ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් වලට අනුව. ඉතින් ඔයා නිර්වාසික තැනැත්තෙක් නම් එහෙම නැත්නම් ඔයා ලංකාවේ 24-25 බදු වර්ෂයට අදාළව දවස් 183ට වඩා ලංකාවේ ඉඳලා නැත්නම් ඔයා නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් විදිහට තමයි සලකා බැලෙන්නේ. ඒ අනුව ලංකාවේ උපයන ආදායමට පමණයි බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනදී තවත් විශේෂ දෙයක් තමයි ඔයාට බැංකුවල තියෙන පොලිය නම් ඒ හම්බෙන පොලිය ආදායම මත බැංකුව විසින් කපන රඳවා ගැනීමේ බද්ද අවසාන බද්දක්. ඒ අනුව ඒ පොලිය ආදායමට නැවත බදු ගෙවීමක් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම සමහරක් විට බදු නිදහස් ආදායම් සීමාව නන් රෙසිඩන්ට් එහෙම නැත්නම් නිර්වාසික තැනැත්තන්ටත් හිමි වෙන නිසා සමහරක් විට ඔයාට බැංකුවෙන් කපපු ඒ 100% රඳවා ගැනීමේ බද්ද නැවත රිෆන්ඩ් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔය වගේ බදු නීතියේ තියෙනවා ගොඩක් ප්‍රතිපාදන. ඉතින් ඒ දේවල් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. මේකේ බදු වගකීම තීරණය කරද්දී. ඉතින් පිටරට ඉන්න අයට බදු වගකීම පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ තවත් දෙනෙක් අහපු කාරණාවක් තමයි මේ සැප්තැම්බර් 30ට කලින් ටැක්ස් එක පේ කරේ නැත්තම් මොකද වෙන්නේ කියන එක. එතකොට 2024-25 බදු වර්ෂයට අදාළව අවසාන බදු ගෙවීමට නියමිත දිනය තමයි සැප්තැම්බර් 30.
ඉතින් ඔයාගේ බදු ගණනය කිරීම කරලා ගෙවිය යුතු බද්දක් තියෙනවා නම් සැප්තැම්බර් 30ට ගෙවන්න තමයි ওই ස්ලිප් එක ඇවිල්ලා තියෙන්නේ. එතනදී සැප්තැම්බර් 30ට බද්ද ගෙවන්න බැරි වුණොත් ප්‍රමාද වෙලා බද්ද ගෙවද්දි ඒකට අදාළ දඩ සහ පොලියක් අය වෙන්න පුළුවන් පසු කාලීනව. ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් තමයි එහෙම අවස්ථාවකදී ඒ අදාළ පෙනල්ටි සහ ඉන්ට්‍රස්ට් එක charge වෙන්නේ. ඉතින් පුළුවන් තරම් සැප්තැම්බර් 30 බදු ගෙවීම තමයි වඩා යෝග්‍ය වන්නේ. බැරි වෙලාවත් ඒ වෙද්දි වාගේ බදු වගකීම තීරණය කරගන්න බැරි වුණොත් හැකි ඉක්මනට ආදායම් මූලාශ්‍ර අනුව බදු තක්සේරු කරලා ඒ ගෙවිය යුතු බද්ද ප්‍රමාද කරන්නේ නැතුව ගෙවන එක තමයි වඩා යෝග්‍ය. ඉතින් මම හිතනවා සැප්තැම්බර් 30 ඩෙඩ්ලයින් එක ගැන එනම් පැහැදිලි ඇති කියලා. එතකොට තවත් දෙනෙක් අහපු තවත් කාරණාවක් තමයි මේ බදු ගෙවීමට අමතරව බදු වාර්තාව බාර දෙන්න ඕන නේද? එතකොට මේ බදු වාර්තාව කියන්නේ මොකක්ද කියන එක. ඉතින් මේ බදු වාර්තාව කියන්නේ ඔයාගේ 24 25 බදු වර්ෂයට අදාළව ඒ ආදායම් මූලාශ්‍ර වලින් වට ලැබිච්ච ආදායම් සහ ඔයාට අනිකුත් වත්කම් සහ වගකීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම තමයි මේ බදු වාර්තාව හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේ බදු වාර්තාව බාර දෙන්න තියෙන්නේ 24 25 බදු වර්ෂයට අදාළව 2025 නොවැම්බර් 30 ඊට පෙර. ඒක ඔයාට ඕනම අවස්ථාවක කරන්න පුළුවන්. මේ විදිහේ බදු වාර්තාව ඔන්ලයින් සබ්මිට් කරන්න අවශ්‍ය පහසුකම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රොවයිඩ් කරලා තියෙනවා, සපයලා තියෙනවා. ඉතින් මේ බදු වාර්තාව සබ්මිට් කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඒ සඳහා ඔයාට අවශ්‍ය වෙනවා ලොගින් එකක්. එහෙම නැත්නම් අපි කියනවා පින් එකක් ඕනේ. පින් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන මේ බදු වාර්තාව ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්. නොවැම්බර් 30 තමයි ඒකට ඩෙඩ්ලයින් එක. ඉතින් ඔයාට බදු වගකීමක් නැතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ ඔන්ලයින් අපි කියනවා රැමි සිස්ටම් එක හරහා මේ වෙද්දි බදු වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා නම් ඒ નિયમિત දිනට පෙර බදු වාර්තාව බාර දිය යුතුයි කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඉතින් මං හිතනවා ගොඩක් දෙනෙක්ට තිබ්බ වැදගත් ගැටලු ගණනාවක් මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ වගේ තවත් වැදගත් බදු සම්බන්ධ ගැටලු සහ දැනුවත් කිරීම ඇනලිටික්ස් අපේ පේජ් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයා තාමත් අපේ සෝෂල් මීඩියා පේජස් ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.